Hi, welcome back to my YouTube channel. ඉතින් කොහමද? ඔන්න අද මම ලැස්තිලා ඉන්නේ පුංචි ට්‍රිප් එකක් යන්න. ඒ තමයි ශ්‍රී ලංකාවේ උසින්ම පිහිටලා තියෙන අභය භූමියට. ඒ තමයි සුන්දර මහඑළිය. ඉතින් අපිත් එක්ක 6 දෙනෙක් මේ ට්‍රිප් එකට සහභාගී වෙනවා. ඉතින් අපි සුන්දර මහඑළියට ගිහිල්ලා බලමු මේ සුන්දරත්වය කොහොමද කියලා. කොහොම හරි අපි ට්‍රිප් එක යන්න පිටත් වුණේ පාන්දර 1:00ට වගේ. දෙහිවලිනුයි ගල්කිසනුයි අපේ අයව දාගෙන කොහොම හරි නිදිමතේම නුවරඑළියටත් කිට්ටු කරලා කොටගල ටනල් එක යටින් ගියේ මෙන්න මෙහෙම. මේ ඔයා ඈතින් දකින්නේ ශ්‍රී ලංකාවේ පළලින් වැඩිම වෝටර්ෆෝල් එක. ඒ තමයි ශාන්තක්ලෙයා වෝටර්ෆෝල් එක. ජනාකීර්ණ ප්‍රදේශයක ඉඳලා නිවාඩුවක් ලැබුණු වෙලාවක මේ වගේ ලස්සන පරිසරයක් මැද්දට ආවම සිතටත් ගතටත් දැනෙන ඒ ෆීලිං එක කියාගන්න හරි අමාරුයි. මේ තමයි ශ්‍රී ලංකාවේ ඉහළින්ම පිහිටලා තියෙන ජලාශය. ඒ කන්දේ ඇල ජලාශය. ඔයාට මතකද මම මගේ කලින් වීඩියෝ එකේදී අපි ඩාන්ස් කළේ මෙන්න මේ වැව්තා උල්ලේ. ඇත්තටම බලන්න මේ පාර දෙපැත්තේ තියෙන පරිසරයේ සුන්දරත්වය අපි නුවරඑළියට කිට්ටු වෙනකොටම ඒ වෙනස හොඳටම දැනෙනවා. ඉතින් අපි මේ නුවරඑළිය යනකම්ම අපේ ඇස් ඉවතට ගන්න බැරි වුණා. ඒ සුන්දරත්වයෙන්. ඔන්න ඉතින් අපි හිමින් ලං වෙලා තියෙන්නේ මේ කොහෙටද? මේ තමයි පුංචි නවසීලන්තය. ශ්‍රී ලංකාවේ ඉහළින්ම පිහිටලා තියෙන තනබිම් තමයි ඔයා මේ දකින්නේ. ඔයාට දැන් ඈතින් දකින්නට පුළුවන් වෙයි ටර්බයිනස්. පුංචි කාලේ නම් මම හිතුවේ ඒවා ලොකු ෆෑන් කියලා. ඒත් ඒවා සුළං ගොවිපළවල් වලට අයත් වන ටර්බයිනස්. මේ සුන්දර තනබිම් වලින් ආහාර සපයන්නේ නවසීලන්ත ගොවිපළය සහ අඹේවල ගොවිපළේ ඉන්න ආශ්‍රය ගවයින්ටයි ෆ්‍රීසියානු ගවයින්ටයි. අපි ගිය පාර නුවරඑළිය ඇවිත් අඹේවලට ගියපු නිසා අද අපි යන්නේ නැහැ. ඒත් ඉතින් නොගියට ඒ සුන්දරත්වය නම් ඇති වෙන්නේ නැහැ. මේ තමයි ශ්‍රී ලංකාවේ කිරිගොවියගේ ආර්ථිකය ශක්තිමත් කරන හයිලන්ඩ් ෆැක්ටරි එක. මේ තමයි ශ්‍රී ලංකාවේ ඉහළින්ම පිහිටලා තියෙන ස්ටේෂන් එක. මේ ස්ටේෂන් එක පාස් කරලා ටිකක් ඉස්සරහට යනකොට තමයි තියෙන්නේ අර මේ පට්ටිපොළ නැචරල් කැනල් එක. අපි එනකොට එතෙන්න යන්න හිතාගෙන හිටියේ. ඒත් අපි එනකොට වැස්සට හොුණා. ඔන්න ගයිස් අපි දැන් ඉන්නේ සුන්දර මහඑළි තැන්නේ. ඉතින් අපි මෙතෙන්න එන්න ප්ලෑන් කරගෙන හිටියේ හරියටම 6ට තමයි ඕපන් කරන්නේ. ඒත් අපි මෙතෙන් එනකොට 7:30 වගේ වුණා. ඉතින් ගයිස් අපි ආව ගමන්ම කරේ වොෂ්රූම් හොයාගෙන යන එක. ඒ වොෂ්රූම් පොඩක් ස්පෙෂල් වොෂ්රූම්. ඒ වොෂ්රූම් වල ඉඳලා අපිට ඒ අවට එන්වයරන්මන්ට් එකේ සුන්දරත්වය විඳින්න පුළුවන්. අපිට පිටතේ පෙන්නුනට පිටතයට අපිව පෙන්වෙන්නේ නැහැ. බය වෙන්න දෙයක් නැහැ ඒ ගැන.
අපි 6 දෙනෙක් ගියා. එක්කෙනෙකුට එන්ට්‍රන්ස් ෆී එක 150යි. ඊට අමතරව වෙහිකල් එකට වැට් එක, සර්විස් චාර්ජස් ඔය ඔක්කොම එකතු වෙලා අපි 6 දෙනාගේ ටිකට් එක 1888ක් වුණා. මේ තියෙන හැම නෝටිස් එකක්ම ගොඩක් වැදගත්. ඒ නෝටිස් කියවන්න. ඒවා ගොඩක් ප්‍රයෝජනවත්. මේ පාර දෙපැත්තේ හොයා දකින්නේ නෙළුම් මල්. මේ දවස්වල තමයි නෙළුම් මල් ට්‍රෙන්ඩ් එක Facebook එකේ සෝෂල් මීඩියාස් වල තිබුණේ. ඉතින් අපි ට්‍රිප් එක ගිහින් ගෙදර ආවට පස්සේ තමයි මේ ට්‍රෙන්ඩ් එක ගැන දන්නේ. ඉතින් අපිට ෆොටෝ එකක් ගන්න බැරි වුණ එක ගැන, වීඩියෝ එකක් ගන්න බැරි වුණ එක අපි ගොඩක් වොරි වුණා. අවුරුදු 12කට සැරයක්ලු මේ නෙළුම් මල් පිපෙන්නේ. ඉතින් අපිට ගොඩක් වැදගත් chance එකක් තමයි මිස් වෙලා තියෙන්නේ. බලන්නකො මේ කැලේ මැද්ද ඉන්න යාළුවා ඔයාට පෙනෙනවද කියලා. ඉතින් ඔන්න අපි මේ ආවේ ශ්‍රී ලංකාවේ ඉහළින්ම පිහිටලා තියෙන තැනිතලා බිමට. මේ තමයි තෙත් කලාපයේ තියෙන එකම අභය භූමිය. දවසක පාබේදෝ අහසේ මගහල්ලන් ආස ගමනේ. පට්ටිපොළ පාරයි ඔහිය පාරයි එකට එකතු වෙන තැන තමයි මේ. මෙතන තමයි හෝඩන් තැන්නේ කාපාක් එක තියෙන්නේ. අපි උදේට පිටින් කාලාවේ නැහැ. අපි කැන්ටින් එකෙන් කෑම ගන්න තමයි ප්ලෑන් කරගෙන ආවේ. ඒත් ඔයා පිටින් කෑම අරගෙන හරි කාලා හරි එන්න. මොකද අපිට නම් කන්න තරම් දෙයක් කැන්ටින් එකේ තිබුණේ නැහැ. බලන්නකො මෙතන තියෙන හරිම ලස්සන වයිබ් එකක්. ශ්‍රී ලංකාවේ සංචාරක ආකර්ෂණය බෙහෙවින්ම දිනාගත්ත තැනක් තමයි මේ හෝඩන් තැන්න කියන්නේ. ඉතින් අපි ගිහින් බලමු මේ සුන්දරත්වය කොහොමද කියලා. ඔයා කිරිගල් පොත්තට යනවා නම් මෙන්න මේ පිවිසුමෙන් දකුණු අත පැත්තට තමයි යන්න ඕන. කිරිගල් පොත්තට කිලෝමීටර් 7ක් මෙතන ඉඳන් යන්න ඕනි. ඔන්න අපි අපේ ගමන පටන් ගත්තා. මේ ඉරුවෙලියෙන් ලැබෙන සනීපය, ඇඟට දැනෙන සිසිලසයි මේ ඔක්කොම එකතු කරගෙන මේ අවට වටපිටාවේ තියෙන සුන්දරත්වයේ විඳින්මින් යන මේ ගමන හරියටම නිකම් පිස්සුවක්. බලන්න මේ වටපිටාවේ තියෙන සුන්දරත්වය. මේ වගේම සුන්දරත්වයක් මාතලේ රිවර්ස්ටන් පිටවල පොතන පැත්තේ තියෙනවා. ඒ වුණාට මම හිතන්නේ නෑ මේ සමානම සුන්දරත්වයක් එහි තියෙයි කියලා. මේ හෝඩන් තැන්න තියෙන ප්‍රධාන ස්ථාන ටික බලන්න පැය 5-6කට වගේ ආසන්න කාලයක් යනවා. ඉතින් අපි අපේ ගමන ආරම්භ කළේ 7:00 වගේ. අපි බලමු අපි අපේ ගමන කීයටද ඉවර කරන්න කියලා. මෙතනින් පාර දෙකට බෙදෙනවා. ඔයා දකුණු අත පැත්තෙන් ගියොත් ඔයාට මුලින්ම හම්බ වෙන්නේ බේකර්ස් ඇල්ල. ඔයා වම් අත පැත්තෙන් ගියොත් ඔයාට මුලින්ම හම්බ වෙන්නේ පුංචි ලෝකාන්තය. ඉතින් කොයි පැත්තෙන් ගියත් ගමනාන්තයට තියෙන්නේ එකම දුර ප්‍රමාණයක්. ඒ වුණාට ඔයා දකුණු අත පැත්තෙන් ගමන ආරම්භ කරනවා නම් හොඳ වෙයි. මොකද දකුණු අත පැත්තෙන් ගමන ඉවර කරන්න බලාගෙන වම් අත පැත්තෙන් ගියොත් ඔයාට දකුණු අත පැත්තෙන් කන්දක් නගින්න සිද්ධ වෙනවා. ඒ නිසා මුලින්ම දකුණු අත පැත්තෙන් ගමන ආරම්භ කරනවා නම් හොඳ වෙයි කියලා මම හිතනවා. මොකද ඒ අපහසුතාවයට අපි මුහුණ දුන්න නිසා. ඔයා කොහේ හරි ගියාම ඔයා ටොෆි කොලයක් හරි දාලා එන කෙනෙක් නම් ඔයා මේ වගේ තැන්වලට යන්න එපා.
මේව අපි ආරක්ෂා කරගන්න ඕන. බලන්න මේ වගේ තියෙන සුන්දරත්වය. ඔයාට ඇතුළට යනකොට පොලිතීන් ප්ලාස්ටික් අරන් යන්න තහනම්. මේ වගේම කියන්න ඕන වැදගත්ම දෙයක් තමයි ඔයා ඇතුළට ගියාම ඔයාගේ ෆෝන් එකට නෙට්වර්ක් පොඩ්ඩක්වත් නැහැ. කිසිම හේතුවක් නිසා මේක ඇතුළට අපිට වාහනයක් ගන්න බෑ. පාගමනින් ගමන ආරම්භ කරන ඔයා ගමන ඉවර කරන්න ඕනේ පාගමනින්ම තමයි. වසර 12කට වතාවක් පිපෙන නෙළු මල් තමයි මේ. අපි යන මඟ තැනින් තැන මේ විදිහට වතුර බොන්න ටැප්ස් තියෙනවා. ඒ වගේම වොෂ්රූම් තියෙනවා. ඔන්න එහෙනම් අපි දැන් පුංචි ලෝකාන්තයේ. මෙතන බෑවුම අඩි 1000ක් වගේ වෙනවලු. අපි ගිය දවසේ පැහැදිලි දේශගුණයක් තිබුණ නිසා මේ වටියම සුන්දරත්වය පැහැදිලිව බලා ගන්න අපූර්වට පුළුවන් වුණා. හොටන් තැන්නේ තියෙන සුන්දරත්වයෙන් ඉහළම ස්ථානයක් තමයි මේ ඔයා දකින්නේ. මීදුමින් වැසිලා ගියාම මෙතන ඉමක් කොනක් නොපෙනෙන නිසා තමයි ලෝකාන්තය කියලා කියන්නේ. මේ හා සමාන සුන්දරත්වයක් මාතලේ රිවර්ස්ටන් පිටවල පතන තියෙනවා. ඒ වුණාට මේ වගේම නෙවෙයි, මේ සුන්දරත්වය මෙතන විතරමයි. පුංචි ලෝකාන්තයේ ඉඳන් කිලෝමීටරයක් වගේ එනකොට අපිට ලෝකාන්තය හම්බ වෙනවා. මෙතන බෑවුම අඩි 4000ක් වෙනවා. පැහැදිලි දේශගුණයක් තියෙන වෙලාවක දකුණු පැත්තෙන් කිලෝමීටර් 81ක දුරකින් ඔයාලට ඉන්දියන් සාගරය බලන්න පුළුවන් ලෝකාන්තයේ ඉඳලා. ඔයා යන මම්පෙතේදී දිවියෙක් හමු වුණොත් පිළිපැදිය යුතු උපදෙස් තමයි මේ. ශ්‍රී ලංකාවේ ඉහළින්ම පිහිටලා තියෙන තැනිතලා බිම තමයි මේ. මුහුදු මට්ටමේ ඉඳලා මීටර් 2100ක් 2300ක් විතර උසක් වෙනවා. ඉතින් ඔයා දන්නවද මේ හෝටන් තැන්නේ කාලගුණය ඒකාකාරීව තියෙන්නේ නැහැ. ක්ෂණිකව වෙනස් වන කාලගුණයක් තමයි හෝටන් තැන්නේ තියෙන්නේ. 1969 ජාතික වනෝද්‍යානයක් බවට පත්වුණු මේ හෝටන් තැන්නේ ඉමක් කොනක් නොමැති ජෛව විවිධත්වයක් තමයි දක්නට ලැබෙන්නේ. අපි දැන් ගොඩාක් දුර ඇවිදගෙන ඇවිත් තියෙන්නේ. ඒත් කොච්චර ඇවිදගෙනාවත් මහන්සියක් දැනෙන්නේ නැහැ. දාඩිය දාන්නේ නැහැ. හරියට AC එකේ ඉන්නවා වගේ. මේ හෝටන් තැන්න මැද්දෙන් ගලාගෙන යන සීතල වතුරෙන් තමයි චිමිනි විල නිර්මාණය වෙලා තියෙන්නේ.
මේ තමයි මේ දිව්‍ය ලෝකේ හැංගිලා තියෙන සුන්දරම සුන්දර දිය ඇල්ල. මේ බේකර්ස් ඇල්ල. බෙලිහුලුවේ අතුගංගාවකින් තමයි මේ දිය ඇල්ල පටන් ගන්නෙ. ඉතින් මෙතනින් අපිට එන්න හිතුන්නේ නෑ, ඒ තරමට ලස්සනයි. මේ තමයි ශ්‍රී ලංකාවට පමණක් ආවේනික මහරත් මල. මේ තියෙන්නේ ජිමිනිවිල. හරිම ලස්සන තැනක්. ඔන්න අපි කිලෝමීටර් 9 ගමනාන්තයට ඇවිත් තියෙන්නේ. ඒනවත් එක්කම අපිට අපූරු යාළුවෙක් හම්බ වුණා. ඉතින් පැය 5ක ගමනකින් පස්සේ අපි ලංකාවේ එකම වලාකුළු වැසි වනාන්තරයට සමුදුන්නේ මෙන්න මෙහෙම. Maruha sebab mesinnya dia bang dana boy parah bang sirana parah